රසම රස කෑම එකක් හදන්න තමයි යන්නේ. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දැක්කම මොනවද හදන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේද? ඔයා ගෙස් කරා හරි මං හදන්න යන්නේ මාරි බිස්කට් පුඩින් එකක්. ඔයා ග්‍රෑම් 200ක මාරි බිස්කට් ගන්න. ඔයාට ටිකිරි මාරි හරි ගෝල්ඩ් මාරි හරි මේ දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. මේ විදිහට පොඩියට කඩලා බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඔයාට මේකට චොක්ලට් බිස්කට් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඔයා කැමති බිස්කට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් කිසිම තහනමක් නැහැ. ග්‍රෑම් 200 නම් ග්‍රෑම් 200 මෙහෙම හොරෙන් ගන්න දෙන්න එපා. ඊපස්සේ ග්‍රෑම් 100ක් 150ක් වගේ කන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් ටින් කිරි දාගන්න ඕන. ටින් කිරි වලට පස්සේ ඔයා ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් ග්‍රෑම් නෙමෙයි මිලිලීටර් 200ක් 180ක් වගේ දාගන්න ඕන. ඒත් එක්ක මොර චොක්ලට් පවුඩර් ටිකක් ඕන වෙනවා. චොක්ලට් පවුඩර් ගන්නකොට 1 tablespoon ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේකට instant coffee පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් Milo ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පේන විදියට හොඳට blend කරගන්න තමයි තියෙන්නේ. සුවඳයි. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන ඊට පස්සේ චූටි cups ටිකක් අරගෙන ඒ cups වලට මේ විදිහට ඔයාගේ පොඩි මිශ්‍රණය දාගන්න ඕන ටික ටික. මොන ඉතින් cup එකක් වැටුණා. ඒක ඉතින් ගත්තේ නැහැ මං හොදන්න දැම්ම එක. අපි කප්ස් 5කට ප්ලෑන් කරා වුණාට කප්ස් 3කට තමයි හදාගන්න පුළුවන් උනේ. මොකද මේ කප්ස් ටිකක් ලොකුයි. ඊට පස්සේ ඔයාලට මේ විදිහට චොක්ලට් ටිකක් මෙල්ට් කරලා උඩින් දාගන්න පුළුවන්. ඒකට තවත් රසයි. මම ආසයි චොක්ලට් කන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට චොක්ලට් චිප්ස් ටිකක් දාගන්න. එහෙම නැත්නම් කජු ටිකක්, පීනට් ටිකක්, ඔයා කැමති නට්ස් වර්ගයක් එකතු කරගන්නත් ඔයාලට පුළුවන්. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේ විදිහට රස බලන්න. හැබැයි රස බලන්න කලින් ඔයා ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් මේක තියන්න. අපේ බබා හරිම ආසාවෙන් මේක කෑවා. එයා කොහොමත් ආසයි මේ වගේ අනම්මන ලටපර කන්න. පොඩි බබාලට විතර නෙමෙයි ලොකු බබාලටත් මේක කන්න පුළුවන්. අදම try කරලා බලන්න.